සාගරයේ පිරික්සන්නන්ට නිරීක්ෂකයන්ට හමු වෙන සොම්බි මාළුවෙක් එහෙම නැත්නම් පිටසක්වල ජීවී විශේෂයක් වගේ ජීවී කොට්ටාශයක් තමයි මේ. නමින් මුන්ව හඳුන්වන්නේ සී ස්ලැප් කියලා. සිලින්ඩරාකාර දේහයක් දරන මේ ජීවී කොට්ටාශයේ දෙකෙලවර සිදුරු දෙකක් තියෙනවා. මෙයාලා තනිව එහෙම නැත්නම් රංචු විදිහට එකට ඇලිලා දාමයක් විදිහට වාසය කරනවා. එහා මෙහා පේන ශරීරයේ අස්සෙන් මේගොල්ලන්ගේ හෘද වස්තුව බලා ගන්න පුළුවන්. ලුමිනස් නිල් සහ ලුමිනස් දම් වර්ණකයේ අඩංගු සී සෙල්ස්ත් මුහුද ඇතුලේ හම්බ වෙනවා. පෙනුමෙන් ජෙලිෆිෂ් වගේ පෙනුනට මේගොල්ලෝ මිනිසා අයිති වෙන කෝඩේටා වංශයට තමයි අයිති වෙන්නේ, ජෙලිෆිෂ් වර්ගයේ වංශයට නෙමෙයි. මෙයාලා නිර්විෂ බොහොම අහිංසක ජීවී කොට්ටාශයක්. විවිධ මාළු වගේම කැස්බෑවෝ මේගොල්ලන්ව ආහාරයට ගන්නවා. පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා කරන්න මෙයාලා ගොඩක් දායකත්වයක්